පළාත් පාලන ආයතනය විපක්ෂයේ ජයගත්තා වගේ මතයක් හදන්න හදනවා. විපක්ෂය කියලා පක්ෂයක් කොහෙවත් නැහැ. බොහෝ ස්ථානවල වැඩි ආසන ප්‍රමාණය ලබාගෙන තිබෙන ජාතික ජන බලවේගය. අනික් පක්ෂ කණ්ඩායම් දැන් එකට එකතු වෙලා කියනවා විපක්ෂයට වැඩි බලයක් ලැබිලා තියෙනවා කියලා. එතකොට මිනිස්සු ඡන්දෙ දීලා තියෙන්නේ මේ වෙලාවේ එක් අපේක්ෂකයට, එක් කණ්ඩායමට, එක් පක්ෂයට. ඒ නිසා මේ විපක්ෂය කියලා තනි පක්ෂයක් හෝ එකතුවක් නැහැ. මේ මැතිවරණයේ ජයග්‍රහණය කරේ මාලිමාව. ඒක තමයි මිනිස්සු එකතු වෙලා දීපු ජනවරම. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාගේ නායකත්වයෙන් එකතු වෙන්න අවශ්‍යතාවයක් නම් අපි දකින්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ මොහොතේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් නියෝජනය නොකරන පක්ෂයක්. හැබැයි මේ රටේ ප්‍රධාන විපක්ෂයක් තියෙනවා. මේ රටේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ නියෝජිතයෝ ඉන්න පක්ෂ තියෙනවා. ඉතින් ඒ පක්ෂවල ඉන්න සියලු දෙනාම එක පෙළට හිටගත්තොතින් නැවතත් මිනිස්සුන්ට පෙන්නුම් කරන්න පුළුවන් වෙයි මෙන්න හොරු ගොඩක් එකතු වෙලා කියලා. හැබැයි ඒ අතර ඉන්නවා බහුතරයක් චෝදනා නැති මිනිස්සු පිළිගන්න මට්ටමේ උදවිය. අන්න ඒ අයගේ එකතුවක් තුල යම් කිසි බලවේගයක් මේ රටේ ගොඩ නැගෙනවා නම් ඒ බලවේගයට ජනතා කැමැත්ත පළ කරાવી. පාරම් බාපු කට්ටිය සෝරි අද ගම ජාතික ජන බලවේගයට ජයග්‍රහණය සඳහා ලබලා දීලා තියෙනවා. ඒ නිසා දැනටමත් අපි ජනාධිපතිවරයා ආණ්ඩුව හා ප්‍රාදේශ සභාව ඒකාබද්ධතාවයකින් මේ ආසනයේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයලා දෙන්න දැවැන්ත මැදිහත් වීම